හෙලෝ වෙල්කම් බැක් කියලා පිළිගන්නවා හැමෝම මගේ YouTube channel එකට. so අද අපිට තියෙන්නේ බ්‍රිටිෂ් එකේ last day එක ඉංග්‍රීසි day එක. so මේ වෙනුවෙන් අපි ගොඩක් දේවල් පුරුදු පුහුණු වුණා කට්ටියත් එක්ක. එතකොට අද තියෙන්නේ ඔක්කොම ඒ ටික ප්‍රසන්ට් කරලා දාන්න. ඒ වගේම අද තමයි යාළුවෝ හම්බෙන අන්තිම දවස. ඉතින් ටිකක් දුකින දවසක්. so අපි චේන්ජ් එකක් දාගෙන යන ගමන් කතා කරමු. අද තිබ්බේ මට ෆෝමල් විදියට ඇඳගෙන යන්න. so සුදු කමිසෙයි ගාලු ෂර්ට් එක දාගත්තා. ටයි එක නම් දාගත්තා නැහැ. හෙට කියලා දාගන්න අවුලක් නැහැ. so අද ඉංග්‍රීසි ටේක් කරන්න දෙන එකට දාට ප්‍රසන්ටේෂන් දෙකයි ඩ්‍රාම එකයි කරන්න තියෙනවා. so ඩ්‍රාම එකේ ස්ක්‍රිප්ට් එක ගන්න තියෙනවා. ඒක අරගෙන තමයි බ්‍රිටිෂ් එකට යන්න වෙන බලමු. so ඩ්‍රාමා ස්ක්‍රිප්ට් එක නම් හරි. so ඊයේනේ දැන් හෝල් එක සරසලා so දැන් බලන්න ඕන ගිහිල්ලා මේ මොනවද වෙලා තියෙන්නේ කියලා මේ මොකද බැලුන්ස් වලට එහෙම ඒ වගේම මේ තව ඩෙකොරේට් කරගන්න දේවල් කීපයක් තියෙනවා. ඒ වගේම මේ තව තියෙනවා මේ අර බෙවරේජස් ටික arrange කරගන්න තියෙනවා. කේක් එක arrange කරගන්න තියෙනවා. ඒ දේවල් ටිකත් එක්ක බලමු මොකද ඉන්නේ කියලා ගිහිල්ලා. මම කොහමත් 8:08යි කාලේ විතර වෙද්දී මේ බ්‍රිටිෂ් එකට ආවා. ගිහිල්ලා බලමු. so ඉතින් අපි ඇතුළට ගියාට පස්සේ තමයි දැක්කේ වෙල්කම් කියන එකේ අපි ඊයේට ආපු එකේ මේ ඊයකුරක් බ්ලාස්ට් වෙලා තිනවා. so ඒක නම් ඇත්තටම දුකයි මොකද කට්ටිය ගොඩක් මහන්සි වෙලා තමයි ඊයේ හෝල් එක ඩෙකොරේට් කරේ. ඊට පස්සේ අපි ඉතින් ඒක කන්සිඩර් කරන එක නවත්තලා ඒක අයින් කරලා අපේ ඩේ එක සාමාන්‍ය විදිහට කරගෙන ගියා. ඔයගොල්ලෝ මේ දකින්නේ අපි ඊයේ ඩෙකොරේට් කරපු සම්පූර්ණ අවුට්පුට් එක තමයි. so ඒ වගේම අපි ඩේ එක පටන් ගන්න කලින් ගෲප් ෆොටෝ එකක් ගන්නත් අමතක කරේ නෑ. ඒ වගේම අපි ඒක ෆ්‍රේම් කරලා දාපු පුංචි gift එකකුත් එක්ක සර්ට සීවර්ට්නක් විතර දුන්න අපේ මතක් වෙන්න. so අපි එහෙනම් ඉංග්‍රීසි ඩේ එක පැත්තට යන්. so ඩේ එක පටන් ගන්නකොටම සර් පුංචි ස්පීච් එකක් කරා. ඒකද සර් කිව්වේ we have come to the end another journey. so ඒක කියනකොට නම් ඇත්තටම දුක හිතුණා. මොකද කෝස් එක 2 months වුණාට කෝස් එක අද ඊයේ පටන් ගත්තා වගේ තමයි අපිට තේරුනේ. මොකද ඒ තරම් ඉක්මනට කාලය ගියා. එහෙම තමයි කාලය. අපි වැඩක් ගන්නකොට ඒක ඇත්තටම ගෙවෙනවා තේරෙන්නේ නැහැ. ඒ වගේම අයි අනිත් පැත්තත් එහෙමයි. නිකන් ඉන්නකොට කාලය ඒ කියන්නේ කොච්චර තියෙනවද අපරාධේ මෙහෙම මුකුත් හිතෙන්නේ නැහැ. ඔහේ නිකන් ගෙවිලා යනවා. so ඇත්තටම සර්ට ගොඩක් තෑන්ක්ස්. මේකදී ගොඩක් කොන්ෆිඩන්ට් එකක් එක්ක පර්සනැලිටි එකක් ඩෙවලොප් කරාට ඒ වගේම මේ මගේ පේරන්ට්ස් වලත් මම තෑන්ක් කරනවා මේකට මාව පාටිසිපේට් කරවීම ගැන. මොකද මම මේකට කෝස් එකට එන කලින් ඇත්තටම ඉංග්‍රීසි අත්හැරලම දාලා හිටියේ. so මේකට ආවට පස්සේ ඇත්තටම ඒක අමුතුම වෙනසක්. ඒක ඔයගොල්ලෝ ඇවිල්ලාම තමයි බලන්න ඕනේ මේකට. so ඔයගොල්ලෝ මොන කෝස් එකක් කරත් මට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ වැඩ කරේ නැත්නම් ඒක ඇත්තටම ඔයගොල්ලන්ට වැලියු වෙන්නේ නැහැ. so සල්ලි දීපු පැලට ඇත්තටම ඉංග්‍රීසි නම් පුළුවන් වෙන්නේ නැහැ. so ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න ඕන. so ඇත්තටම මම මේ මාස දෙකේ ඉංග්‍රීසි වල ලොකු ප්‍රයොරිටි එකක් දීලා වැඩ කරා. ඒකේ රිසල්ට් එක අදම තියෙනවා. so ඒක ගැන හරිම සතුටුයි. ඒ වගේම මේකෙදි මට ගොඩක් යාළුවෝ මීට් වුණා. so ඔයගොල්ලෝ මේ දකින්නේ අපි මුල්ම දවසේ ගත්ත ෆොටෝ එකක්. ඒ වගේම ඒ යාළුවෝ ටික අදත් ඉන්න මේ විදිහටම. so දෙතුන් දෙනෙක් මිස් වුණා සමහර ඉන්සිඩන්ට් නිසා. so ඇත්තටම මේ රූප දෙකේ අපි ෆිසිකල් එක වගේ හිටියට ඇත්තටම අපි මාර විදිහට ඩෙවලොප් වෙලා තින්නේ. so සර් තමයි ඒකට ගොඩක්ම උදව් කරේ. so thank you again. අපි මේ විදිහට ඩෙවලොප් කරාට so සර්ගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාශ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. so ඊට පස්සේ අපිට තිබුණේ අපි රෙඩි වෙලා ආපු ප්‍රසන්ටේෂන්ස් ඒ වගේම ඩ්‍රාමා and reading and reading listening ඒ වගේ දේවල් games ඒ වගේ දේවල් කරන්න. so හැමෝම උනන්දුවෙන් සහ කැපවීමෙන් තමන්ගේ දේවල් ටික කරා. so සර් ටිකක් ස්පෙෂල් විදිහට තමයි ඒව අපිට කරන්න දුන්නේ. මොකද අපේ ෆියුචර් පාත් එක්ක ගල්පලා තමයි ඒව දුන්නේ. so මට හම්බුනේ ඇග්‍රිකල්චර් විත් නිව් ටෙක්නොලොජි and මම ටිකක් ආස පැත්තක් ඔටෝමොබයිල්. so මම ඒ ගැන ගොඩක් විස්තර හොයලා ප්‍රසන්ටේෂන් එකක් ක්‍රියේට් කරලා ඒක හොඳට ඉදිරිපත් කරා. so මගේ යාළුවොත් ඒ වගේමයි එයාලා සමහර අය ඔටෝමොබයිල් මේ මොබයිල් ෆෝන් ඉවලූෂන් එක ගැන කරා. ඒ වගේම මාකටිං ප්‍රොඩක්ට් ඒ වගේම පබ්ලික් ස්පීකින් ඒ වගේ අර ටිකක් අර යුනික් දේවල් තමයි අපි මේකේ කරේ. so ඒකට ඇත්තටම මාර වටිනවා. අපේ පර්සනැලිටි එකට ඒ වගේම ඉදිරි ජීවිතේට අනිවාර්යයෙන්ම වටිනවා කියලා හිතනවා. so මෙතනින් ඉංග්‍රීසි විතරක් නෙමෙයි අපි ඉගෙන ගත්තේ. ජීවිතේට වටින ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඊට පස්සේ ඉතින් අපි අපේ ඉංග්‍රීසි ඩේ ප්‍රසන්ටේෂන් ටික පටන් ගත්තා. so මේක සම්පූර්ණයෙන්ම කෝඩිනේට් කරේ අපේ ෆියුචර් ඩොක්ටර් රශ්මිකා නංගි. so ඔයා ලස්සනට වැඩේ කරා. ඊට පස්සේ අපි අපේ බැච් කේක් එක කැපුවා. මේකත් අපේ පන්ති යාළුවෙකුම තමයි හැදුවේ. ඒක ගොඩක් විශේෂයි. so එයා ලස්සනට වැඩේ කරලා දුන්නා. ඒක අපි හිතුවටත් වඩා ලස්සනට තිබ්බා. so ඊට පස්සේ මම මේකට ඇටච් කරන්නම් අපි මොනවද කරපු ප්‍රසන්ටේෂන් ඒ වෙද්දී අපි මොනවද කරේ කියලා. Today we are excited to present our items. We are planning to present many items including songs, dramas, speeches, presentations and many other things. Today I am here to talk about the hero in our society. And who is that hero?
Yes, the answer is you. Let me ask you something. If you think our society global tomorrow, who will you see? Mobile phone, and we can use the distractors to distract us without the drivers, the co-pilot mode. So they can maintain their cars with If you see the wonder of the fairy tale, you can take the future. Okay, I think you will enjoy our country. Come with me. Oh, Asha, how are you? Hey, good morning. It's been such a long time. I'm doing Good morning, you are joined to Plus Net 10, brought by Sri Lanka's most trusted home source. UATV. I'm Upalawana Silva. And I'm Amanda Wilson, and I'm first. Applications open for GCE or exam. Let's understand what is cardiology. Cardiology comes from the two Greek words. Cardio means heart and logy means study. So cardiology is the study, diagnosis, treatment and prevention of disease related to the heart and blood vessels. West Virginia, Lawrence Mountain, Shenandoah River. In some places, people must travel a long distance to see a doctor. It's very bad thing. So I think we can build new hospitals. We launch any marketing campaign, you must accurately identify your customer, your market, and your product. The most important duties passengers AMC, cabin crew members also becoming passengers, explain safety instructions, serving food and Operation, including the news, aircraft, advanced mood lighting, and high-speed flight Wi-Fi. and still giving our final destination. Follow the time and our destination is 1 p.m. We expect to touch down in about 15 minutes. It has been a pleasure to have you all with us today on this flight. We hope to enjoy Sri Lanka, predominantly a Theravada Buddhist country with significant Hindu, Muslim and Christian minorities, the culture is deeply Most smartphones are waterproof. You can see this is a washable smartphone. So Japanese people like to use their smartphones during while taking a bath. So that is an effect. And who knows what is the top selling phone in the world? What is the top selling phone in the world? button. Is the button? Do not? Do not? Okay. The top selling phone in the world is not a smartphone. Nokia. You can see this is the phone. Nokia 1100. It's famous for historical luxurious and celebrate location behind Central Park. The famous the hotel. It has And after following injection, the whole sword will burn and it will be out this side. And there are four strokes in the engine. One is inject, and second one is consumption.
And third one is milk power. And fourth one is exhaust. And after I will tell you electric engine. Electric car in this side plug-in and battery pack under the roof and electric motor on the bottom. And electric car has a big battery under the roof. And a hybrid car has a small battery. Electric engine like a giant version of a cone battery. This battery powers an electric motor. We have wrote some letters here, and simply you have to say a word. Start with. Simply you have to say a word, any word from start with these letters. It can be a noun, verb, or an adjective. හරි ඔන්න විදිහට තමයි අපේ ප්‍රසන්ටේෂන් ටිකයි ඒ වැඩ ටික ඔක්කොම ඉවරුනේ. සෝ මේකේ මතක් කරන්න කීප දෙනෙක් ඉන්නවා. අපිට රුසියන් සර්ට අමතරව විසිටිං ලෙක්චර්ස්ලා විදිහට ආපු ප්‍රසන්න සර්, ඒ වගේම ලිසර් ටීචර් thanks so much අපිට ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ වගේම ඩේ එකට එන්න බැරි වුණත් ඩේ එකේ ඩෙකොරේට් කටයුතු සම්පූර්ණයෙන්ම වගේ බාර අරගෙන කරපු තිලිනියක් ඔයාටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම ඩේකේ ඔඩියෝ විෂුවල් පාර්ට් එක ගැන හිතලා බ්ලූටූත් ස්පීකර් එක සහ ඒ වගේම මයික් දෙකක් සප්ලයි කරපු දිලන්නේ ඔයාටත් ගොඩක් ස්තුතියි. සෝ මේ වගේ තවත් වීඩියෝ එකක් ඉක්මනට හම්බ වෙමු. සෝ මේකෙන් පස්සේ ෆොටෝ කලෙක්ෂන් එකක් දානවා. පුළුවන් කට්ටිය එකත් බලන්න. ඒකත් බලලා behind the scenes එකත් මම දාන්නම්. ඒකත් බලලා යන්න. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකක් ඉක්මනට හම්බ වෙමු. හැමෝටම ජය හින්ද. ඉරපු පුරනවාලු තරුපු දින කාලේ සඳමිය යනවාලු තරුදී දිලිය හාසේ දෙරණ පුරා පිපුණා බල් සුවඳක් ආවා කිරිහිස මත තිබුණා අපි වාගේ උඩ වැඩියා මාලේ අපි හැදුනේ වැලී මව් කුසයේ සබැලි එක රැනේ සිහිනය ළඟ නතර වී නැහෙමු තටු පිරිමැද එක හීනක රෑන වී පියඹමු කුරුලේ ළමෑදේ පිරුණේ ආදරේ මගේ ජීවිතේ වාගේ උඩ වැඩියා මාලේ අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැදි එක රැනේ ඉර පුපුරනවාලු තරුපු දින කාලේ සඳමිය යනවාලු තරුදී දිලිය හාසේ දෙරණ පුරා පිපුණා බල් සුවඳක් ආවා කිරිහිස මත තිබුණා අපි වාගේ උඩ වැඩියා මාලේ අපි හැදුනේ වැලී මව් කුසයේ සබැලි එක රැනේ
ළඟ පිලිවිස කුමරිය හිස සිඹිමු උපදින හෙට කමව් කුස ආදරයේ නම තියමු කුරුලේ ළමෑදේ පිරුණේ ආදරේ මගේ ජීවිතේ